මේ ඉන්නේ අපේ බල්ලෝ සෙට් එක. දැන් බලන්න දැන් තාම මම හිතන්නේ මගේ මතකයේ හිටියට මාස 5ක් හෝ 6ක්. මේ ඉතින් අපි හදනවා දැන් මේගොල්ලන්ට දැන් මෙතන ඉන්නවා මේ ඔක්කොම 7 දෙනෙක් පැටව 7 දෙනයි අර ඉන්නේ එහා පැත්තේ ඉන්නේ අම්මා. මේ අම්මාව ඔපරේෂන් කළා. මේකේ බල්ලෝ 7 දෙනාගෙන් 6 දෙනෙක් බල්ලෝ එක බැල්ලියක් ඉන්නවා. යවත් හැකි ඉක්මනට ඔපරේෂන් කරාම අයි බෝවීමක් නැහැ. ඉතින් පැටව හැදුනා. ඉතින් අපි මේ රැක බලා ගන්න ඕනේ. කාල් කිලෝ 100ක් 125ක් යනවා මාසෙකට. මම මේගොල්ලන්ට විතරක් නෙමෙයි මේගොල්ලන්ට කෑම හදනකොට අර පාරේ ඉන්න මිනිස්සු ගෙනල්ලා දාපු බල්ලෝ. ඒගොල්ලන්ට මං කෑම ටිකක් ගිහිල්ලා දෙනවා. ඒ සත්තු ඉල්ලන්නේ කෑම සහ වතුර. කෑම සහ වතුර. සත්තු ඉල්ලන්නේ ওই දෙක. කෑම සහ වතුර ආදරය කරුණාව. ඔය සත්තුන්ට දෙන්න ඕනේ. දැන් මේගොල්ලන්ට කාල් කිලෝ අපි නිකන් 100ක් කියමුකෝ. කාල් කිලෝ 100කට අද මිල හැටියට රුපියල් 25000යි. මාළු කිලෝ මාසෙකට මාළු කිලෝ යයි සාමාන්‍යයෙන් 15ක් ගියා කියන්නකෝ. මාළු හරි මොන හරි දෙනවා මස් හරි ගෙනල්ලා දෙනවා. එතකොට මේ රුපියල් 40000කට මෙහා තමයි වියදම යන්නේ. ඉතින් නැන්ට බෙහෙත් ටික දෙන්න ඕනේ. සත්තුන්ට කෑමට දෙන්න ඕනේ, වතුර දෙන්න ඕනේ, බෙහෙත් දෙන්න ඕනේ. ඒ කියන්නේ මේගොල්ලන්ට ඉන්ජෙක්ෂන් ගහන්න ඕනේ. ඒවා තියෙනවා. ඉතින් ඒ ටික කරාම රුපියල් 40000ක් විතර යනවා මාසෙකට. නමුත් ඒ 40000 වගේ නෙමෙයි මේගොල්ලෝ ලොකු සේවයක් මගේ ගොවිපළට කරනවා. මේගොල්ලෝ රෑ එළි වෙනකම් මේක මුර කරනවා. හරිම සරයි. මේ කළු පාට බල්ලෝ මේ ඇල්සේෂන් බල්ලෝ සයිස් විතර ඇති. ඒ ලොකුයි. මාස 6 යනකොට ලොකු බල්ලෝ. පුංචි පැටව ටික ලොකු වුණා. ඉතින් අපි මේගොල්ලන්ව රැක බලා ගන්නවා. අපි කොහෙවත් ගිහිලා දැම්මේ නැහනේ. පැටවුල් ලැබුණා. අපි මේ ගොවිපළේම ලැබුණා. අපි කාටවත් බරක් වුණෙත් නැහැ. ගිහිලා දැම්මෙත් නැහැ. අපි මේ ගොවිපළේම මෙයාගේ සයිස් එක බලන්නකෝ දැන්. කළු පාට. මේගොල්ලෝ දරුණුයි. දැන් අපි උනත් ඇල්ලුවොත් අපේ සයිස්. දා දරුණුයි. දැන් කාට වෙලාවට එඹට අර ඇල්සේෂන් බල්ලෝ වගේ. හරි සැරයි. ඒක කොහොම තමයි බල්ලෝනේ. බල්ලෝ කියන්නේ ඒක. මේ අපිවත් මේ වැඩි අල්ලන්නේ නැහැ මේ සැර වැඩි. ඉතින් මෙහෙම මේගොල්ලෝ අපේ අනිත් සත්තු වගේ ස්වාභාවික මරණයකින් මැරෙන තුරා මේ ගොවිපළේ ජීවත් වෙනවා. හැබැයි මම දැක්ක එක මහත්තයෙක් මට කමෙන්ට් එකක් දාලා තිබ්බා. මහත්තයා පුළුවන් නම් සත්තුන්ට පොඩි සුසාන භූමියක් හදන්න කියලා. මම ඒක කරනවා. මගේ ගොවිපළේ ස්වාභාවිකව මැරෙන සත්තුන්ට පුංචි සුසාන භූමියක් හදනවා. ඒගොල්ලෝ කවදා හරි මේ ගොවිපළේම තමයි වල දාන්න ඕනේ. ඉතින් ඒකට පුංචි සුසාන භූමියක් හදනවා. ඉතින් මොන සතය හැදුවත් මම සමාජයෙන් ඉල්ලන්නේ කන් වතුර ටික කෑම ටික ආදරේ කරුණාව දීලා හැදුවොත් ඒගොල්ලෝ ලොකු සේවයක් අපිට කරනවා. ඒ සේවය මිල කරන්න බෑ. මිලට ගන්න බෑ.